බොහෝම දුප්පත් සෙල්ලම් බඩු වෙළෙන්දෙක් ඉන්නවා. මේ සෙල්ලම් බඩු වෙළෙන්දා මොනතරම් ඔහුගේ සෙල්ලම් බඩු විකුණන්න උත්සාහ කළත් හරි හමන් විදිහකට මේ සෙල්ලම් බඩු නම් විකිණෙන්නේ නැහැ. ඉතින් මේ හේතුව නිසා මොවුන්ගේ ගෙදර අගහිඟකම් බොහෝමයක් තියෙනවා. මේ සෙල්ලම් බඩු වෙළෙන්දට කුඩා දියණියකුත් ඉන්නවා. ඉතින් මේ දියණියටවත් හරි හමන් විදිහකට කෑමක් දෙන්න මොවුන්ට පුළුවන් කමක් නැහැ. හැමදාම බොහෝම දුප්පත් විදිහටයි ජීවත් වෙන්නේ. තාත්තේ, ඔයා අදවත් ඔය සෙල්ලම් බඩු විකුණලා එනකොට මට කන්න මොනා හරි අරගෙන එන්නකෝ. මට හොඳටම බඩගිනි තාත්තේ. ගෙදර කන්න කිසිම දෙයක් නැහැ. අම්මා මට කෑම ටිකක්වත් හදලා දෙන්නේ නැහැ. අනේ ඇයි තාත්තේ? අද දවසත් මගේ දුව හොම ඉවසගෙන ඉන්නකෝ. අද නම් තාත්තා අනිවාර්යෙන්ම මේ සෙල්ලම් බඩු ටික කොහොම හරි විකුණ ගන්නවා. විකුණගෙන මගේ දුවට කන්න මොනා හරි මං අරගෙන එන්නම්කෝ. අනේ මට සමා වෙන්න. ඊයේ දුව දවසම බඩගින්නේ. අදත් කන්න කිසිම දෙයක් නැහැ. අද නම් අනිවාර්යෙන්ම තාත්තා මගේ දුවට කෑම අරගෙන එනවමයි. දෙවියනේ, අදවත් මගේ තාත්තට මේ සෙල්ලම් බඩු සේරම විකුණ ගන්න උදව් කරන්න. නැත්තම් අම්මයි මායි තාත්තයි හැමදාම බඩගින්නේ. අපේ අම්මා ගොඩක් බඩගින්නේ උයන්න කිසිම දෙයක් නැතුවයි ඉන්නේ. මගේ තාත්තත් එහෙමයි. අනේ කරුණා කරලා අපිට උදව් කරන්න දෙවියනේ. තමන්ගේ මේ අසරණ දියණියගේ දුක් ගැනවිල්ල හපු අම්මාට ඇඬෙන්න පටන් ගත්තා. ඔවුන්ට වෙනත් කරන්න නම් දෙයක් නැහැ. ඉතින් මේ සෙල්ලම් බඩු වෙළෙන්දා අදත් ගොඩක් ලොකු බලාපොරොත්තු ඇතුව සෙල්ලම් බඩු විකුණන්න ගියා. ඔහු දවල් වරුව වෙනකම්ම මේ සෙල්ලම් බඩු අරගෙන ගම වටේම ඇවිද්දා. නමුත් එක සෙල්ලම් බඩුවක්වත් මොහුගෙන් කවුරුවත්ම මිලදී ගත්තේ නැහැ. ඉතින් සෙල්ලම් බඩු වෙළෙන්දා ගොඩක් දුකටපත් වුණා. මොකද දරුවෝ අදත් මේ ගොඩක් දුකෙන් කල්පනා කර ඉන්නේ. අදත් හරි හමන් විදිහකට වෙළඳාමක් කරගන්න බැරි වුණාද? මොනව කරන්නද? මේක අපි හැමෝටම ගොඩක් අමාරු කාලයක්නේ. ඉතින් කවුරුත්ම සෙල්ලම් බඩු ගන්නෙ නෑ. තව පොඩ්ඩක් ඉවසගෙන බලාගෙන ඉන්න. හැමෝටම හොඳ කාලයක් ඒවි. බලාපොරොත්තු නම් අතෑර ගන්න එපා. හැම දෙයක්ම දෙවියන්ගේ කැමැත්තට අනුව සිද්ධ වේවි. කල්පනා නොකර මම වෙන මොනවා කරන්නද මාමේ? පොඩි කෙල්ල මම එනකම් බලාගෙන ඉන්නවා කන්න මොනා හරි ගේනකල්. ඊයේ දවසටම කිසිම දෙයක් කාලා නැහැ. කෙල්ල අදත් මම ගෙදරින් එනකොට දෙවියන්ට කියනවා අදවත් මගේ තාත්තට සෙල්ලම් බඩු විකුණ ගන්න පුළුවන් වෙන්න කියලා. ඒ තරමටම කෙල්ල බඩගින්නෙන් ඉන්නේ. මම මේ විදිහට හිස් අතින් ගිහිල්ලා කොහොමද මගේ දරුවගේ මූණක් බලන්නේ මම? ආනේ ඔහේට අදත් එක සෙල්ලම් බඩුවක්වත් විකුණ ගන්න බැරි වෙලා වගේ මට නම් පේන්නේ. ඔහේගේ දරුවවවත් ඉස්කෝලේකට යවා ගන්න ඔහේටවත් කමක් නැහනේ. ඔහේ නම් හරිම පරාජිත තාත්තා කෙනෙක් තමයි. මගේ පුතාගේ වයසමනේ ඔහේගේ දුවත් ඉන්නේ. කලින් දවස්වල ඉස්කෝලේට කෑම වේලක්වත් අරගෙන ඇවිල්ලා නැහැ ඔහේගේ දුව. මොන තරම්නම් ලැජ්ජාවක්ද මේක. තාත්තා කෙනෙක් විදිහට ඔහේ කොහොමද ඔය වැඩ කරන්නේ? හරිම ලැජ්ජයි ඔහේ ගැන. අනේ මන්දා අපේ ගමේ ඉන්න පරාජිතම මිනිසයා තමයි ඔහේ. මේ වචන ඇහුණු සෙල්ලම් බඩු වෙළෙන්දා හොඳටම දුකටපත් වුණා. තමන් නිසා තමන්ගේ දියණියටත් බිරිඳටත් අත්වෙලා තියෙන ඉරණම ගැන ඔහු බොහෝම දුක් වුණා. මේ සෙල්ලම් බඩු වෙළෙන්දාට මෙතනින් එහාට කරන්න දෙයක් හිතා ගන්න පුළුවන් උනේ නැහැ. ඉතින් තමන් ගෙනාපු සෙල්ලම් බඩු ටිකත් මෙතනම තියපු ඔහු කැලයට ඇවිදගෙන ගියා. ඒ තමන්ගේ දුක පහව යන තුරුම අඬන්න හිතාගෙන. මොකද පිරිමියෙක් විදිහට තවත් කෙනෙක් ඉස්සරහා හඬන එක ලැජ්ජාවක් කියලායි ඔහු හිතුවේ. ඉතින් ඔහු කැලයට ගිහින් කල්පනා කළා. ඒ මොහොතේ ඔහුට කෙඳිරි ගාන සද්දයක් ඇහුණා. ඔහු වටපිට බැලුවා. එතන හිටියේ පූජකවරයෙක්. මේ පූජකවරයාට හොඳටම අසාධ්‍යයි. ඉතින් මේ සෙල්ලම් බඩු වෙළෙන්දා පූජකවරයා ළඟට ගිහින් ඔහුගෙන් තොරතුරු විමසුවා. අනේ ඔව් දරුවෝ මට ගොඩාක් අමාරුයි. මම දැන් දවස් ගාණක් තිස්සේ මෙතන වැටිලා ඉන්නවා. මට එක මිනිසෙක්වත් මුණ ගැහුනේ නැහැ උදව්වක් ඉල්ල ගන්න. දවස් ගාණකින් වතුර ඩිංගිත්තක්වත් බීලා නැහැ. අනේ පුතේ පුළුවන් නම් මට වතුර ඩිංගිත්තක් කොහෙන් හරි හොයලා ගෙනත් දෙන්න. දැන් නම් මගේ ජීවිතේවත් විශ්වාසයක් නැහැ මට. ඒ තරමටම මම ගොඩක් අමාරු වෙනුයි ඉන්නේ.
ඉතින් මේ සෙල්ලම් බඩු වෙලෙන්දා මේ පූජකයාට දෙන්න වතුර ටිකක් හොයාගෙන හැමතැනම ඇවිදින්න පටන් ගත්තා. අන්තිමේදී ඔහුට බොහොම ලස්සන විලක් හම්බ වුණා. මේ සෙල්ලම් බඩු වෙලෙන්දා මේ විලෙන් වතුර ටිකක් ගන්න උත්සාහ කළා. වතුර ගන්න උත්සාහ කරනකොටම එතනින් දේවදූතියක් මතු වුණා. මමයි මේ විලේ අයිතිකාරිය. මේ විලෙන් වතුර ගන්න කලින් හැම මිනිසෙක්වම මම පරීක්ෂා කරනවා. ඒ මිනිසයා මුළු ජීවිත කාලයටම කිසිම කෙනෙක්ට වැරැද්දක් කරලා නැත්තම් මුළු ජීවිත කාලය පුරාවටම බොහෝම හොඳින් නීතිගරුකව ජීවත් වුණා නම් විතරයි ඒ මිනිසයාට මම මේ විලෙන් වතුර ගන්න දෙන්නේ. මම දැන් අවුරුදු 100,000 ගණනක් තිස්සේ මේ විලේ ඉන්නවා. ඒත් මේ විලෙන් වතුර අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මිනිස්සු 10 දෙනෙක්ටත් ගොඩාක් අඩුවෙන්. බලමු ඔයාටත් වතුර අරන් යන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඔයාට මේ විලෙන් වතුර ගන්න බැරි වුණොත් නම් මම ඔයාට ශාප කරනවා. ඔයා කරපු වැරදි වලට දඬුවම් ලැබෙන්න කියලා අනිවාර්යෙන්ම ඔයාට මම ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. ඔබතුමියට කැමති පරීක්ෂණයක් කරන්න. ඒත් ඉක්මන් කරන්න. මම මේ වතුර ටික අරගෙන යන්නේ පූජකවරයෙක්ගේ ජීවිතය බේරගන්න. ඒ ජීවිතය මට ගොඩාක් වටිනවා. ඒක නිසා කරුණා කරලා ඔබතුමිය මට දෙන දඬුවමක් පස්සේ දෙන්න. මම අනිවාර්යෙන්ම මෙතෙන්ට එනවා. පරීක්ෂණයක් කියලා කිව්වට ඒකට ගොඩක් වෙලාවක් යන්නේ නෑ. මට ඕනම මිනිසෙක්ගේ දිහා බලලා ඒ මිනිසයාගේ ගතිගුණ මොන වගේද කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාව මම පරීක්ෂා කරලා බැලුවා. ඔයා මේ වෙනකල්ම කිසිම කෙනෙක්ට කරදරයක් කරලා නෑ. වංචාවක් කරලා නෑ. හැමෝටම ගොඩක් හොඳින් ආදරයෙන් සලකනවා. පුළුවන් හැම වෙලාවෙම අනිත් මිනිස්සුන්ට උදව් කරනවා. ඉතින් මම ඔයාට මගේ මේ විලෙන් වතුර අරගෙන යන්න ඉඩ දෙනවා. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න. මේ විලෙන් වතුර අරගෙන ගියපු කිසිම කෙනෙක්ට ජීවිතේ දුක් විඳින්න ලැබිලා නැහැ. ඔයාටත් ඔයාගේ ජීවිතේ ගොඩාක් හොඳ කාලයක් උදා වේවි. මට අවුරුදු 50කට පස්සෙයි මේ තරම් හොඳ මිනිසෙක්ව හම්බ වුණේ. අනිත් හැමෝම ගොඩාක් නරක මිනිස්සු. ඔයා වගේම ගොඩාක් හොඳ මිනිසෙක් මීට වසර 50කට කලින් මට හම්බ වුණා. ඊට පස්සෙයි ඔයා වගේ හොඳ කෙනෙක් හම්බ වුණේ. මට හරිම සතුටුයි. ඉතින් මේ සෙල්ලම් බඩු වෙලෙන්දා මේ විලෙන් වතුරත් අරගෙන ඉක්මනින්ම පූජකයා ළඟට ගියා. ඔහු තමන්ට පුළුවන් උපරිම වේගයෙන් මේ පූජකයා වෙතට ගියේ පූජකයාගේ ජීවිතය බේර ගන්න ඕන නිසා. පූජකයා ළඟට ගියපු ගමන් පූජකයාට අදහ ගන්න බැරි වුණා. මොකද ඔහු හොඳටම දැනගෙන හිටියා මෙතන විලක් තියෙන බවත් ඒ විලෙන් වතුර ගන්න පුළුවන් ජීවිත කාලයේ පුරාවටම කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක්ටත් කියලා. පූජකයා හිතාමතාම අසනීප වෙලා මේ සෙල්ලම් බඩු වෙලෙන්දාව පරීක්ෂා කරපු එකයි කරේ. ඉතින් ඔහු නැගී සිටියා. මේ සෙල්ලම් බඩු වෙලෙන්දාට ඇත්ත කියන්න පටන් ගත්තා. මම ඔයා ගැන හැම විස්තරයක්ම දැනගත්තා. ඔයා මේ කැලේට එන්න කැලේට පළවෙනි අඩිය තිබ්බ වෙලාවේ ඉඳලා මට ඔයා මේ කැලේට එනවා කියලා දැනුණා. මට තේරුණා ඔයා ගොඩක් හොඳ මිනිසෙක් කියලා. ඒ වගේම ඔයාට තියෙන හැම ප්‍රශ්නයක්ම මට පේනවා. ඒත් මට තවදුරටත් තහවුරු කරගන්න ඕන වුණා ඔයා ඇත්තටම හොඳ කෙනෙක්ද කියලා. ඒකයි මම ඔයාව මායා විලට යවුවේ. ඒ විලෙන් වතුර අරගෙන එන්න පුළුවන් කෙනෙක්ට විතරයි මට උදව් කරන්න අවසර තියෙන්නේ. ඒ අවසරය මට ලැබුණේ මායා විලේ දෙවියන්ගෙන්. ඉතින් මං ඔයාට දැන් උදව් කරනවා. මේ ඔටුවා වාසනාවේ සංකේතයක්. මේ ඔටුවා ඔයා ළඟ ඉන්න තාක්කල් ආපහු කවදාවත්ම ඔයාගේ දුවටවත් ඔයාගේ බිරිඳටවත් බඩගින්න ඉන්න ඕන වෙන එකක් නෑ. ඔයාට කරන්න තියෙන්නේ මේ ඔටුවව සතුටින් තියෙන එක විතරයි. ඔටුවව හොඳට බලා ගන්න එක විතරයි. මේ ඔටුවට හොඳින් කැම බීම දීලා මේ සතාව ගොඩක් ආදරෙන් බලා ගන්න. මේ සතා ඔයා ළඟ ඉන්න තාක්කල් ඔයාගේ දියුණුව කාටවත්ම වළක්වන්න බැරි වේවි. ඔයා දියුණුවෙන් දියුණුවටම යාවි. මේ හැම දෙයක්ම ඔයාට ලැබෙන්නේ මේ ඔටුව නිසා. ඒ වගේම මේ තරම් කාලයක් බොහෝම ගුණගරුකව යහපත් විදිහට ජීවත් වෙච්ච නිසායි ඔයාට මමත් මායාවිලේ දෙවියනුත් මේ ත්‍යාගය දෙන්නේ. අද ඉඳලා හොඳින් ජීවත් වෙන්න. මෙහෙම කියපු මේ පූජකවරයා මෙතනින් පිටත් වෙලා ගියා. සෙල්ලම් බඩු වෙලෙන්දාට මේක විශ්වාස කරගන්න බැහැ. එකවරම විශාල ඔටුවෙක්
ඔහු ඉදිරියේ මතුවෙච්ච එක ගැන ඔහු තවමත් කල්පනා කරනවා. ඉතින් මේ සෙල්ලම් බඩු විකුණන වෙලෙන්දා ඔටුවාවත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. ගිහින් සිද්ධ වුණ හැම දෙයක්ම Tamanගේ බිරිඳටත් දියණියටත් කිව්වා. ඔවුනුත් මේ කතාව නම් වැඩිය විශ්වාස කළේ නෑ. ටික වේලාවක් යන්නට කලින් නගරයේ ජීවත් වෙන විශාල වෙළඳසැලක හිමිකාරයෙක් මේ සෙල්ලම් බඩු වෙළෙන්දාව හොයාගෙන ආවා. ඇවිත් ඔහුට විශාල සෙල්ලම් බඩු තොගයක් අවශ්‍ය බව පවසවුවා. සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් මොහුගෙන් ඇනවුම් කළා. ඉතින් සෙල්ලම් බඩු වෙළෙන්දාටත් බිරිඳටත් තේරුම් ගියා මේ ඔටුවා ඇත්තටම ඔවුන්ට වාසනාව ගෙන දෙනවා කියලා. ඉතින් මේ සෙල්ලම් බඩු වෙළෙන්දා විවිධාකාර ධනවත් මිනිසුන්ගේ සාප්පුවලට සෙල්ලම් බඩු හදන්න පටන් ගත්තා. ගමෙත් සෙල්ලම් බඩු විකුණන්න පටන් ගත්තා. බොහෝම ලොකු ඇනවුම් ලැබෙන නිසා විශාල මුදලක්ම ඔවුන්ට ලැබුණා. ඉතින් ඔවුන්ගේ ජීවිතය අලුතින්ම ආරම්භ කළා. පුළුවන් හැම වෙලාවකම මේ ඔටුවත් එක්ක සතුටින් ජීවත් වෙමින් ඔවුන් කාලය ගත කළා. දියණියටත් සෙල්ලම් කරන්න ඔටුවෙක් ලැබුණා. මුදල් යහමින් ඔවුන්ට ලැබුණා. බොහෝම කරුණාවන්ත විදිහට හිත හොඳින් මුළු ජීවිත කාලයම ජීවත් වෙච්ච මේ සෙල්ලම් බඩු වෙළෙන්දාට ගොඩාක් හොඳ අනාගතයක් ලැබුණා.